අතිගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේගේ අවසරයි මේ අවස්ථාවේදී විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ හැටියට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිළිගැනීම මාගේ යුතුයකමක් වශයෙන් ඒ නිසා මේ යුතුයකම ඉටු කිරීමට බලාපොරොත්තු වෙමි. මේ අවස්ථාවට වැඩමවා වදාළ නම කියන අවසරයි අතිගෞරවනීය වම්බලපිටියේ ඥානාලෝක ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේ අපේ විහාරස්ථානයේට වැඩම කිරීම අපිට විශාල සත්‍යයක්. ඒ වගේම අපේ දායක පිරිසට විශාල සත්‍යයක්. උන්වහන්සේ මේ ඇමරිකාවට වැඩම කරලා මේ කරන සත්කාරය තාමාගේ කුල සලකමින් ඊටාම ගෞරවපූර්වක අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඒ වගේම මේ සත්කාරය සිදු කිරීම සඳහා අප වෙමින් කටයුතු කළ යසස් මහත්මයාත් ඒ වගේම ධනෝජා මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිසත් ඒ වගේම මේ පින්කම සංවිධානය කරමින් කටයුතු කළ අප කැප වුණු සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා පූර්වකව පින් අනුමෝදන් කරමින් මේ උතුම් වූ පින්කමේ ආශිර්වාදානුභව ඵලයෙන් උතුම් වූ ධර්ම අවබෝධයේ පිණිස නිර්වාණය පිණිස මේ සියලු කුසල ශක්තියෙන් හේතු වාසනා වේවා කියලා සියලු දෙනා ප්‍රාර්ථනා කරන්නේ. ප්‍රාර්ථනාවෙන් යුක්තව අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා. Terima kasih. Silakan terima kasih. Palawentama ගේ ශාස්ත්‍රඥ මහසයට සම්බුදුන් වහන්සේට සාවස නමස්කාරය කරනවා. උන්වහන්සේගේ ශ්‍රී පාදයේ ශ්‍රී සංකේත ශ්‍රී සංකේත චක්‍රයට නමස්කාරය කරනවා. මහා උතුම් ධර්මයට නමස්කාරය කරනවා. ඒ වගේම මහා සංඝරත්නයට ආරි මහා සංඝරත්නයට නමස්කාරය කරනවා. ඉතින් මෛත්‍රියෙන් කරුණාවෙන් සබ්‍රක්‍මචාරීන් වහන්සේලා ඒ වගේම දහම ගැන මොකක් හරි ශ්‍රද්ධාවකින් සත්‍ය දැක ගන්න ඕනේ දැනගන්න ඕනේ කියලා මොකක් හරි ඒ වකින් ආපු සත්පුරුෂ දහමේ මිත්‍රයෝ මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. තමන්ට දහමින් මොන භාෂාවෙන්ද කියන්නේ හිතන්නේ. හරි කවන්නේ. ස්වාමීන්වහන්සේ වෙනම ගමනක් මේ පින්වතුන්ලව ගෙනියන්න අරමුණු කරන් තමයි මේ ගමන යන්නේ. ස්වාමීන්වහන්සේ ගමනක් යන ගමන් තමයි මේ ගමන එන්නේ. ඉතින් ওই ගමන අවුරුදු 18 දී පටන් ගත්තේ. හැබැයි මේ වයසේදී ඒ ගමනේ යම් ආරම්භයක් තිබ්බා. How old are you? The youngest here? What? How old are you? What's your age? How old are you? What's your age? What about you? 10. At your age, I was interested in making a car that runs with water. වතුරෙන් දුවන කාර් එකක් හදන්න ඕනේ කියලා හිතනවා.
මොකද වතුර ඕන තරම් තියෙනවා. එහෙම හැදුවොත් පෙට්‍රල් ප්‍රශ්නයක් නෑ. මේක සදහට යන්න පුළුවන් කියලා. ඔය සදහට කියන එක forever කියන එක මම වැඩ කරනවා. ඔය වයසේදී තාත්තගේ දෙමාපියන්ගේ තිබ්බ පරිසරය අනුව ඉංජිනේරිං පැත්තෙන් තිබ්බ මගේ තාත්තගේ මේකක් එක්ක මට මේ පැත්තට හිත ගියා. ඒ කාලේ 2 stroke 4 stroke Wankel engine turbo engine ඔය මම කල්පනා කරා. ඉතින් එදා ඉතින් මම නිර්මාණය කරන්න පටන් ගත්තා. මේ බබාලා මේ පුතාලා මේ විදිහට හමු වෙන එක දෛවික අවස්ථාවක්. පුතාලට වඩා මම සෑහෙන ඡන්දී එකක්. අම්මලා එක ට්‍රාන්ස්ලේට් කරලා පස්සේ ඒ කාලේ හැමදාම වගේ ඔය කාලේ කේනික ඉස්කෝලේ ට්‍රිනිටි යනකොට parents teachers meeting වල හිතන්න බෑ මේ මම මොන හරි වැදගත් පවුලක ඉන්නවා කියලා. ඒකලා කියලා තිබ්බා teachersලා. We didn't think your son is coming from English speaking or family. ඔන්න කියලා දැන් ට්‍රීට් එකේ පොඩ්ඩක් අමුතු ස්වභාවයක් තිබ්බා. මම ඒකට against ඒ කාලේ. අත කියනවා නම් මම ඒ කාලේ කඩුව ගහනවා කියලා අම්මලා මම හරිම අකමැති. ඒ කියන්නේ අර අපේ පන්ති යාළුවෝ ටිකක් හිටියා ඉනිප්ලයින් පොත්තේ වගේ. famous by දුමාල අතුරේලියේ ඒක වන්ත ළමයි. ඒගොල්ලෝ කොහොම නිකන් එක ක්ලාස් එකක් වගේ. ඉතින් මම ඒකට අකමැති වුණා. මම හිටියේ රස්තියාදු සෙට් එකේ අන්තිම බෑග් පිටිපස්සේ. හැබැයි හාම් කෙනෙක් දැක්කම ඉඳන් පොඩි කාලේ කපාටම කොම තියලා දුවලා වඳින එකක් තිබ්බා. සතරේ බුරුද්ද හරියක් තිබ්බා. ඔය කාලෙදිම තමයි ආවේ අපේ යාළුවෙක්ට මට පැවිදි වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපේ ගමේ පන්සලේ ගිහිල්ලා දොඩම් වල අපි පැනලා යන්න කියලා. ඉතින් අපි ප්‍රයිමරි එකේ ප්‍රින්ට් එකේ ගහක් තියෙනවා. ඒක බෝධියක් කියලා හිතාගෙන ඒක වටේ යනවා. ශාන්ත පැවිදිලා කියලා හිතාගෙන. ඕක ගහගන්නේව අතර දවස් දෙක තුනක් ඕක තීපවන්න මතකයි. ඊට පස්සේ ඒක මනසෙන් ඉතින් ගිලී ගියා. ආයි ගහගන්නේවටයි කේමු වදිනවටයි. පස්සේ ඉතින් දකුණු අප්‍රිකාවේ තමයි මම ඉතින් අපි ගියාන් පස්සේ ලොකු දේවල් වෙනස් ටිකක් වුණා. ඒත් ලෙසෝතෝ කියන තානේ මේවා මොනක් කරන්න වෙන්නේ. හැබැයි විවිධ විදියට ගවේෂණ යොමු කරනවා 14 16 කාලේ 18 දී විද්‍යා ෆිසික්ස් තුලින් තමයි මේ මගට ආවේ. මම සම්ප්‍රදායින් ආපු ගමනක් නෙමෙයි. ඉතින් ඒවත් එක අනිත්‍ය සංඥාව යම් සංඥාවක් වුණා. ඔක සරල වගේ පෙවුනට පින්වතුනි ඔතන සෑහෙන දෙයක් තියෙනවා ලෝකේ ගැනම. ඉතින් ඔතන තමයි ඕකත් එක්ක තමයි මගේ ගමන ස්ථිර කියලා මට මෙහානේ. ඉතින් අධ්‍යාත්මික ගමන. ඉතින් ඒවට යම් බැලන්ස් කරගෙන අවුරුදු 28 තමයි පැවිදි වුණේ. කොහොම ආවා. මට කියන්න හිතුනේ මොකද මට මේ පොඩි කාලේ කියන්නේ ඔය වයසේ මම නුවර හිටියේ. ඒ කාලේ කොහොම හරි මේ පාර මම එන්නේ ඒ ගමනේ කොටසක් තමයි මේ. ඉතින් මේ දැන් ඇවිල්ලා අවුරුදු 5 ගානක් වෙනකොට එන දෙන ධර්මයේ දෙන එක ඒක ඒ වෙලාවට සුදුසු දෙයක් කියලා කරපු දේවල් ටිකක් තිබ්බා. මේ පාර විශේෂයි කියන්නේ. මේ මුණ ගැසීම මම හිතනවා සමාකය මැරිලා නෑ. ආම්ද්‍රෝ ගා පිටිපස්සෙන් ආපුවා. ඉතින් සමාධි ඉපදිලා කවදාද සමාකය වයස ගිහිල්ලා ප්‍රශ්න වැඩි. දැන් ඒකට එන්න බෑ. එහෙම තත්ත්වයක් තියෙනවා. මේ වෙලාව තමයි මට තේරෙන්නේ මගේ ජෛවයේ ඇත්තම අරමුණට මම කියන්නේ ස්ථානාප අරමුණ ඉෂ්ට වේගන යන වෙලාව. ඉතින් කොහොම හරි ඔය අනිත්‍ය මේකත් එක්ක ගුරු දෙවියන් වහන්සේ මුණ ගැහුණා. ජර්මන් හාමුදුරුවෝ ලංකාවට ආවම අපි මාසේ ඉඳ තමයි අද මම දෙන්න දේවල් ගොඩක් දේවල් තියෙන්නේ. ඒවත් එක්ක මම කෙටි කරලා කිව්වේ මොකද මට වෙන ටොපික් එකට යන්න ඕනේ. බබලත් එක්ක ඉන්නේ ලේසි නෑ. හොඳයි මේ මාරි. ඔයගලන්ට යම් කිරණයක් ශක්තියක් ලැබෙයි. මම දන්නවා ෆෝන් වලින් ප්‍රශ්න තියෙනවා, අම්මලට ප්‍රශ්න තියෙනවා. මේවා දීලා ඒ කියන්නේ කර්ම අකුසල කර්ම තියෙනවා. ඒවා විශ්ලේෂණ අවස්ථා තියෙන්න පුළුවන්. ඉතින් මට ඒවා ආරංචි වුණා ඔය මහමාය කියලා ළමයින්ට නෙමෙයි ලොකු අය හිටියේ එතන හැබැයි. ඒ ප්‍රශ්න ආවා මට. මම ඒව ගැන කියන්නම්. මොකද ලේසි නෑ අපිට ළමයි හදනකොට අපේ යුතුයකමයි බැඳෙන්නේ නැතුවයි කරන්න මම විදිහට කියන්න බලනවා. යුතුයකම ඉෂ්ට කරන්නත් ඕනේ. අන්තිමටම අපේ කියලා අපිට කන්ට්‍රෝල් කරන්න කිසි දෙයක් බෑ. ඒක එක්කෙනා කියන ධෛර්යයකුත් තියෙනවා.
ඒවා අපි අඳුර ගන්නත් ඕනේ. එතකොට අපේ මනස රුකුවට පුච්ච ගන්න නැතුව අපිට අපිව දියුණු කරන්න යන්න පුළුවන්. අපිට පිටක් වෙන්න පුළුවන්. අපි දිනුනොත් අපිට පිටක් වෙන්න පුළුවන්. අපේ පවුලට යන තියලු පවුලට අතුරු බලයක් ඇති. අතුරු බලයක් ඇති. අද මම දකිනවා මගේ මල්ලි කොහොම දාලා ගියා. ඒගොල්ලෝ කැමති වුණේ නැහැ පැවිදි වුණාට කියලා. මල්ලි තමයි මම කිව්වම නෝ අයියා කියලා කිව්වා. අන්තිමට මම පැවිදිලා තීරණය අරන් අනිත් අය නම් අම්මා තාත්තා ආච්චිත් කිව්වා. හැබැයි මම දන්නවා මල්ලි මේ වර්තමානයේ මල්ලිට අධ්‍යාත්මික නොපෙනෙන අදෘශ්‍යමාන පිහිටක් සංසීමක් වෙන්නේ මගේ වෙනවා. ඒ වගේම යාට භෞතික මේවත් දෙන්නේ මොන හරි එනවනම් කොහොම නෙමෙයි මම කියන්නේ ඒක කොහොම අතුරුඵලයක් හැටියට. ඉතින් අපේ එක මල්ලි කෙනෙක් නෙමෙයි ආත්මවලෙක් එකයි අපිට වෙලා තියෙනවා. කොහොම හරි ස්වාමීන් වහන්සේ මේ ගමන මේ විදියට ආවා. මම කැමති කියන්නේ ඊට පස්සේ ජර්මන් හාමුදුර මුණ ගැහුණාන් පස්සේ බුද්ධ වචනයට යොමු වුණා. සූත්‍ර බලන උන්වහන්සේලා ජර්මන් ජාතික ඇත්තටම නිවන් දකින්න ඕනි කියලා මේ ගමනක් ආපු උත්තම පිරිසක්. එතකොට එදා ඒ කාලේ ඉඳන්ම විදේශික ස්වාමීන් වහන්සේලා බුදුහාමුදුරගේ දේශනාව කොහෙද තියෙන්නේ කියලා හොයාගෙන ගිහිල්ලා ඒක පරිහරණය කරා. ඒගොල්ලන් රවට්ටන්න බෑ. ඒවා මොනවද කරන්න බෑ. ඒගොල්ලන් දන්නවා ඉතිහාසයක් නේ කොහමද ආවේ. බුදුවරේ ඔරිජිනල් මේවා තියෙන්නේ කොහෙද කියලා. ඉතින් කොහොම හරි උන්වහන්සේලා ඒක එදා ඒක හොඳට පරිශීලනය කරා. ඒකත් එක ගමනක් ගියා. තැන් හදන්නවත්, ගෙවල් මේ මොනවාද ශිෂ්‍යෝ හදන්නවත් මොනවත් කරන්න ගියේ නෑ. අපිට හම්නේ වයස කාලේදී මොකද්ද හැරිමිටත් එක්ක ඔය මං ආච්චි හරහා තමයි මුණ ගැහුනේ. ඒ මුණ ගැසීම එතනදී ආච්චිලා ගෙදර පින්ඩු සිඟානේ මුලට වුණා. මෙහෙත් වුණා කොහෙද වජිරාරාම. හැබැයි මට හිත ලොකුවට කියනකොට මගේම දැනුමක් තිබ්බා. මම ඔක්කොම දන්නවා කියලා වෙනකොට දැන් දන්නේ නැද්ද? එහෙම ගිමක් තිබ්බා. කොහොම හරි පාරේදී වෙන තැනක තමයි මුණ ගැහුනේ නන්දරුව පැත්තේ. ඒ දලදා සමිතු මුල් වෙලා. ඒකේ මට පාස් එක්ස්ට්‍රා පාස් වගේක් හම්බ වෙලා මගේ හිතවත් යාළුවෙකුට එක දෙන්න යනකොට බයික් එකේ තමයි මට පේනවා මේ මහා අවුව කාෂ්ඨේ යෝධෙක් වගේ හාමුදුරනමක් වඩිනවා නිකන් වැරහැලි සිවුරුත් එක මොකද දූලි මේවා තරවිලා යෝධෙක් වගේ දැක්කේ ඇත්ත කියනවා. අර අඩියෙන් අඩිය සක්මන් කරගෙන වඩිනවා. මට එකපාර මතක් වුණා අර ජර්මන් ස්වාමීන් නේද කියලා. ඉතින් මම මගේ බයික් එකේ නවත්තලා මට අමතකෙන්නේ නැහැ මම වන්දනා කළා. ස්වාමීන් කිව්වා මේ මම ඒ කාලේ දන්නේද මම ඒ කාලේ ස්මැක් වලට කැමති. අර ස්මැක් තියෙනවනේ ලංකාවේ මොනවාද එක වර්ග මොකද්ද මම දන්නේ චොක්ලට් එක විතරයි. කොහොම හරි දැන් මම කිව්වත් මේ ඩානිට චොක්ලට් ස්මැක් දීලා දැන් ඒව ඉවරයි පින්වතුනි මගේ දැන් රහ වෙනස්. කොහොම හරි මම අහුවා බන්තේ අපි බන්ත කියන්නේ වෙන්ඩර් සර් can I offer you a snack කියලා a drink කියලා cold drink. මාස මගේ දිහා බලලා කිව්වා අඳුර ගන්න දෙයක් ළමයා අර වයසක නෝනගාව ඉන්නේ කිව්වා this is not what we expect that you also follow this path. ඉතින් මම කියලා නෑ මගේ ඇත්තට අරමුණ මොනවද ඒක මට එකපාරටම මෙයා වුණා. You also follow this path කියන එක තමයි උන්වහන්සේ දා ඒක කිව්වන් පස්සේ මම ඒත් ගිහිල්ලා ගෙනාවා. උන්වහන්සේ වඩිනවා. ඊට පස්සේ උන්වහන්සේගේ පින්ඩපාත දානෙත් මගදී මේ වළඳලා ඒ වෙලාවේ මම කියන දේ අහගෙන හිටියා. මගේ අදහස් මගේ එක වචනය කිව්වේ මම කියපු දේ තේරුණා කියලා කිව්වත් ඒ වචනේ මෙයා කරා මට තව ගොඩක් ඉගෙන ගන්න තියෙනවා කියලා උන්වහන්සේ එක වචනකින් කිව්වා. එදා තමයි ඇත්ත හමු වෙන්නේ. මම හිතුණා මම අර දැනුමට අවබෝධයට ආසින්ද මම හිතුණා නේ මේ ස්වාමීන්ගේ මම ගොඩක් දෙයක් ඉගෙන ගන්න ඕනේ. කියලා වජිරාරාමයට යනකම් දවස් දෙකක් පයින්නේ වඩින්නේ උන්වහන්සේ. එහෙම වඩින කල ඉඳලා මේ මම මුණ ගැහුණා. එතකොට මුලටම සූත්‍ර වලට යොමු කරා. ඒ කාලේ ලොකු පොත් සාප්පු නැහැ. ඔය ග්‍රීන් පාත් එහෙම තමයි තිබ්බේ. එළින් නැහිට කොහොමද දන්නේ නැහැ. සෑහෙන කොටසක් ඉන්නවනේ. දොර ඇරලා තියනවා. නැත්නම් වහලම තිබ්බම කමක් නැහැ. අන්තිමට හාන්දර වඩින්න ඉස්සලා යම් දෙයක් දෙනවා. ඒක පොඩ්ඩක් ආපු ගමනේදී මාව දැක්කේ නැතත් කොහොමද බලන්න පොඩ්ඩක් ඉන්න
අනිවාර්යයෙන්ම ස්වයං වාසී යම් දෙයක් Tamanට තව දේවල් ටිකක් දෙනවා. ඒක අන්තිම වෙලාවේ චුට්ටක් ඉන්න මට පැය එකමාරක් දෙන්න. පැය එකමාරක් කොහොමරි පොඩ්ඩක් රැඳිලා ඉන්න බෑ. පැය එකමාරක් දෙකක්. ඔහේ ඉන්න නිදියගෙන ඉන්න කමන්නේ මොනවාරි කරන් ඉන්න. මේ හරිය ඉන්න. ඉතින් පින්වතුනි ස්වයං වාසී එදා තමයි ඊට පස්සේ පොත්සාප්පුවට යොමු කරා. ඒ පොත්සාප්පුවට යොමු කරලා මම ඒ පොත්සාප්පු ග්‍රීන් පාත් එකේ තිබේ පොඩි පොත්සාප්පුවක්. ඔන්න පටන් ගත්ත බුද්ධ වචනේ පාලි ඒ කාලේ තිබේ BPS එකේ පොඩි පොත්. ඒ පොඩි පොතක් මොකක්ද ඒ පොත මේ මහා අස්තිපදෝපන සූත්‍රය. අන්නේ සූත්‍ර පොතයි තව සතිපට්ඨාන සූත්‍රය ඔය වගේ හාමුදුරුවෝ මේවා කරා. එතකොට ඔය දෙක අරගෙන මගේ දත් තිබ්බා මේ සූත්‍ර මෙහෙම ගලපණ්ඩයි ප්‍රායෝගික ප්‍රැක්ටිස් කරන්නයි. නිකන් කියවන්න දැනුමක් හැටියට නෙමෙයි. ඒක තුලින් 100 සතිය මේ ලෝකෙ දිහා බලන්න පාවිච්චි කරන්න. ඕක හරියට ඇනලයිස් කරන සූත්‍රයක්. මහා හස්තිපදෝපන සූත්‍රය. ඒක ඇනලයිස් කරන සූත්‍රයක්. ඉතින් ওই විදිහට ඒ සූත්‍ර පොත් අරගෙන පටන් ගත්තා. ඒ කාලේ මම කියනවා මට කේන්ති යන නැන්ද කෙනෙක් හිටියා කියලා. ඒ කේන්ති යන නැන්දට මේ මොකද කියන්නේ මම තියලා ගියා දෙමව්පියෝ ආයි සවුත් ඇෆ්‍රිකා එහි A levels කරන්න. එතකොට මම ආරංචි කේන්ති යනවා කියලා මම අත්දැකලා නැහැ. ඉතින් ඔය දලදා වංශේ වඳින්න ආයි මාව වැඩ මේ ගෙනිච්චා. ඒ කාලේ පාසුත් දෙක ගෙනියලා ඊට පස්සේ මේ දෙවනි පාරටත් මට යන්න හිතුණා. ඒ කාලේ LTT ප්‍රශ්න තියෙනවා බෝම්බ එහෙම යනවා. සෙනගස්සේ මිනිස්සු බයයි. කොහමද මට යන්න ඕනි කියලා මම නිකම්ම කිව්වා. මම කිව්වේ නෑ මම යන්නද කියලා. මම යනවා කියලා කිව්වා. නැන්ද බැනගෙන ගියා. ඒ වෙනකොට මම අර ඒ සූත්‍ර කියවලා ගලපලා සංඥාගත කර ප්‍රැක්ටිස් එකක් කරනවා. එතකොට මේ මොනවද කියන්නේ මේ ඒ සූත්‍රය විශේෂයෙන් මහා ස්තිපදෝපන සූත්‍රය ඒක මහා ඇනලයිස් කරන සූත්‍රයක්. ඔය පරමාණු හැටියට බලන්නේ නැහැ බුදුහාමුදුරන් කාලේ. සතර මහා භූතයෝ හැටියට බලන්නේ. ආපෝ තේජෝ වායෝ පඨවි හැටියට ඒ හයි ගති වශයෙන් ඒ කාලේ මේ රූපස්කන්ධය බලන්නේ මේ ගති වශයෙන්. එතකොට ඒක ගන්නවා හයිය ගතිය මේ අපේ ඇඟේ තියෙන හයිය ගතියයි එළියේ මේ මයික් එකේ තියෙන හයිය ගතියයි ගතියක් වශයෙන් ගත්තම වෙනසක් තියෙනවද පිටුපිට? වෙනසක් අන්න එහෙම බලන ක්‍රමයක් තියෙනවා. එතන ඒ බලන විදිහට ඒ බලන ක්‍රමයේදී තියෙනවා විශේෂ ප්‍රඥා ඇසක් අවදි කරනවා. ඒක භාවනාමය වැඩක්. එතකොට අපේ ධ්‍යාරු ගතියින් තියෙනවා අපේ කෙල, අපේ ලේ. එතකොට ටැප් එකේ ධ්‍යාරු ගතිය ඒකේ වෙනසක් තියෙනවා. ඒක හිතෙන් බලන එකක් තියෙනවා. මේ හිතෙන් බලන්නේ නැතුව අපි පුරුදු වෙලා තියෙනවා එක එක විදිහේ උත්තර දෙන්න වගේ. මේක හරි සරලයි වගේ එතකොට. මේක හිතෙන් බලලා විෂුවලයිස් කරන්න, ඉමේජ් එකක් හදන්න ඒක ඒතර භාවනාවක් වෙනවා. ඒ ඇහැ අපේ වැඩ කරන්නේ නැහැ පින්වතුනි. අද යුගයේ. ඒක වැහිලා තියෙන්නේ. ඒක තියෙන්නේත් අපේ frontal cortex එකේ මෙතන ප්‍රඥා ඇසක් තියෙනවා. අපේ වෙනසුත් තියෙනවා. දිව්‍යස් තියෙනවා. සමාධිය වැඩුණාම යෝගිවරුන්ට යම් ඇඟවල දැක්කම කෙනෙක් දැක්කම යාගේ වෙන තොරතුරු එනවා. යා යන දුක, ඒ දුකට හේතු, ඒව නිමා වෙන ආකාර, ඒවා ශරණෙන් සංඥා වෙන්න පුළුවන්. ඒක දිව්‍ය ඇසට සම්බන්ධයි. ඔය ඉන්දියාවේ අපේ ජීවිතයත් එක්ක අපි ගොඩක් ඒවා අත්දකිනවා. ඒක කර්මයේ පේන ඇසක්. කර්මයේ කියන ලෝ එකක් තියෙනවා පින්වතුනි. නිකම්ම නෙමෙයි. කොහොම හරි ඒකත් අපි දැනගන්න ඕනේ. මේක නිකම් මේ බුදුහාඳුරන් බුද්ධ දේශනාවේ තියෙන එකක් නෙමෙයි. මේක යුනිවර්සල් ලෝ එකක්. හැම සත්වයකම පින්පව් අනුව ඒගොල්ලන්ගේ මේ ඇඟක් හැදීගෙන දුක සැප විඳගෙන යන ගමනක් තියෙනවා. ඉතින් ওই විදියට ඔය ප්‍රඥා ඇස තියෙනවා. එතකොට පින්වතුනි මේ ධාතු වශයෙන් බලනකොට වතුර හැටියට එහෙම වතුර එළියවත් දියරු ගතියයි ඇතුළේ එකයි ඒ ස්පේස් එකේ තියෙන ඉඳ අපේ කියලා හිතනවා. අරම දෙකම එකයි කියලා අපේ හිතේ මෙහෙමනකොට අපිට ඒක හිස් කරන්න අයින් කරන්න පුළුවන්. අපි එහෙම කොටස් උෂ්ණත්වය යන හෝමෝන කොටස් හතරම අයින් කරාම අපි හිස් වෙනවා. මොකද අපි කියන දෘෂ්ටියක් තියෙනවා. හිස් අවකාශයට අපි කියන හැඟීමක් ඒවිද? self මේ කෙනෙක් කියලා තමන් කෙනෙක් තියනවා කියලා ඉන්විසිබල් දෙයකට එයිද? visible physical දෙයකට තමයි විතරක් නෙමෙයි ඒක තණ්හාවත් සම්බන්ධයි. අපි ඇලීමත් එක්ක තමයි ඒ කෙනෙක් කියලා ගන්න. දැන් ගොඩක් විට අද කාලේ වෙ මොකද්ද සමහරට අර මේ
මොකද ඒක කියන්නේ දැන් ඔය දැන් අපි ටෙස්ලාගේ කාර් එක තියෙනවනේ දැන් ඔය මොකද ඒක කියන්නේ අර මොකද ඒක ප්‍රෝග්‍රෑම් කරලානේ මොකද මම දන්නේ self drive වෙන කරනවානේ නේද? එතකොට ඔය self drive කරගෙන යනකොට ඒක සාමාන්‍ය මේ යකඩ කොට කියලා කියවෙන්නේ නැහැ. මෙයා මේක කරනවා මෙයා අරක කරනවා කියලා දැන් මෙයා කියලා පටන් ගන්න තියෙනවා ඒකට. කොහොමද ඒක වෙන්නේ? මෙයා කියන්නේ තරමට ඒකට ඩෙන්ටිටි එකක් අපි දීලා තියෙනවා. මොකද ඒක අපේ මේ අනවලින් තොරව අපිට පේනවා ඒ කියන්නේ මේ ඩිසයිඩ් කරලා කටයුත්තක් කරනවා. මේක හැදුවේ අපේ මොලෙන්. අපේ මොලේ මේ රොබෝ කෙනෙක් හැදුවා නෙමෙයිනේ. මේක මේ මොනවාද අපේ මොලෙන් තමයි. ඒතර අපේ ඒක අපි අපේ මොලේ කොච්චර සොෆිස්ටිකේටඩ්ද? කවදාකවත් අපිම කෙනෙක් හදන්න බෑ පිළිගන්න. මව්කුසක ඉපදෙනවා මිස ඒක මහා මිරකල් එකක්. විශේෂයෙන්ම විඥානය මම ඒව ගැන තේරුම් කරයි. මේවා ගොඩක් ආස කෙනෙකුට ඒක පොඩ්ඩක් ඉන්න පුළුවන්. මේ විඥානය මේ කොන්ෂස්නස් එක ලොකු ක්වෙස්චන් එකක් මේ මොඩර්න් නියුරෝ සයන්ස් වලට. තාම හොයනවා. මේකේ ගොඩක් දේවල් දැනටම එදා ඍෂිවරුත් දැනගෙන හිටියා. ඒක කර්මයත් එක්ක විඥානයේ සම්බන්ධාකාරය. එතකොට ඒ වගේම මේ මොකද්ද මේ විඥානික බොඩි එක බේස් එකක් හැටියට ගන්න. බොඩි එකේ එහෙම යන්නම් වෙන්නේ නැහැ. එතකොට ඒක හොඳට තේරුම් ගත්ත දෙයක් අපේ ධර්මයේ. ඒක දැනගන්න ඕනේ හොඳට. ඉතින් කොහොම හරි පින්වතුනි මේ විඥානයේ කවදාටවත් කෙනෙකුට මෙහෙම විඥානේ හැදෙන්නේ කොහොමද? දන්නවද? ඒක බුදුහාමුදුර තමයි උපරිම කියන්නේ ඒක තේරුම. ඒකට හේතුව කොහොමද කියලා. ඒකට කෝස් එක මොකක්ද කියලා. සංඛාරපච්චය විඥාන. ඒ කියන්නේ සංඛාර කියන්නේ අපි ලෝභෙන් ද්වේෂයෙන් මොහෙන් ඉන්ටෙන්ෂනලි රියැක්ෂන් එකක් වුණොත් ඒක සංඛාර වෙනවා. ඒක කර්ම වෙනවා. කම්ම වෙනකොට කර්මයේ හේතුවක් හැටියට තමයි ඒ කොන්ෂස්නස් එක ලැබෙන්නේ. ඒ කොන්ෂස්නස් එක ලැබෙන්නේ අපිට කොයි විදිය දැනීමක් එන්න ඕනේද කියලා බලලා. දැන් මොකද ගෙම්බෙකුට එන්නේ වෙන කොන්ෂස්නස් එකක්. එයාට එන්නේ වෙන ෆීලිංගස් වෙන දැනීම්. එතකොට මිනිස්සෙක් වුණත් එක පවුලක වුණත් කොටසකට විඥානේ වෙනස් විදිහට අත්දකින්න. එයාගේ තියෙන පිම්පව් එයාට දැනෙන්න ඕන ෆීලිංගස් අනුව. ඒක ඩිසයිඩ් වෙන්නේ අපි කරපු කර්මය අනුව. ඔය හොඳටම තේරුම් ගන්න මම කියනවා අපි අන්ධව අපේ ආගමේ තියනවා කියලා ගන්න ඕනෙත් නෑ. එඩ්ගාඩ් කේසිගේ many mentions. ඒව බලනකොට ඒක කේස් ස්ටඩිස් තියෙනවා මේ රටේම. මම මේ මිනිස්සුන්ටම කියනවා තමයි හම්බුනොත් ඒගොල්ලන්ට මේක මොකද මේක ඉම්පෝටන්ට් පදනමක් දැනගන්න. මොකද එතකොටයි අපි දන්නේ මරණයෙන් පස්සේ පරලොවක් තියෙනවා. අන්න එහෙම කාරණා අපි දැනගන්න ලැබෙන්නේ එතකොට. මොකද කර්ම න්‍යාය අනුව විඥානයක් ආයි හට ගන්නවා. විඥානයක් තමයි පහළ වෙන එක උප්පත්තියක් කියන්නේ. රීන්කාර්නේෂන් එකක් කියන්නේ, රීබර්ත් එකක් කියන්නේ. ඉතින් මේ ටික මේවා හරි ඉම්පෝටන්ට් ටොපික්ස් පින්වතුනි. මේ ඕක තේරුම් ගන්න ඕනේ. මේ තේරුම් ගන්න එකම අපිට යම් සම්මාදිට්ඨියක් එනවා. ඉතින් ওই විදිහට මම අර සතර ධාතු වෙන් කළා බලන එකයි. ඒතකොට අපි කන හැදිලා තියෙන සතර ධාතු වලින් ඔහොම වෙන් කළා බලන එක මම ප්‍රැක්ටිස් කරා මහස්ති පදමන සූත්‍රයේ ලස්සනට. ඒතකොට මේ එළියෙන් තියෙන ධාතු හයියෙන් දැන් පොළොව වගේ ලොකු පෘථිවි ධාතුවක් නේ. ඒ පෘථිවි ධාතුව ඒ මොනවාද? ඒ ධාතුව ලොකුවට තියෙන එකත් කවදා හරි නැති වෙනවද නැද්ද? නැති වෙනව නේද? නැති වෙනවද නැද්ද? නැති වෙනවා. එතකොට නැති වෙනවා නම් මෙතන හැදිලා තියෙන පොඩියට තියෙන මේ හයිය ගතියින් තියෙනවා නැති වෙන්නේ කොහොම නැති වෙයිද? ඉක්මනට නැති වෙනවද නැද්ද? ඉක්මනට නැති වෙනවා. අන්න ඒ සංඥාව ගන්න විස්ඩම් අයි එකක් ඇක්ටිවේට් කරන ස්ටිමුලේට් කරන එකක් තියෙනවා සූත්‍රවල. බුදු කෙනෙක්ගේ වදාන් පින්වතුනි ප්‍රඥා සාගරයක්. ප්‍රඥා කියන්නේ යථාර්ථය යන්න පුළුවන් දැනගන්න පුළුවන් ඉහළම ලෙවල් එකක් එතන තියෙනවා. යථාර්ථයේ රියැලිටි එක ඇත්ත දැන ගැනීම නැත්ත දැන ගැනීම විස්ඩම් කියන්නේ. ওই විස්ඩම් එකත් රිලටිව් විස්ඩම් තියෙනවා. එතකොට මේකේ උපරිම ප්‍රඥාව එන එකක් තියෙනවා මේ බුදුවරයෙක් පහළ වෙලා ලෝකේ යනකොට. ඉතින් පින්වතුනි මම අර ඒ විදිහට වෙන් කළා එහෙම බලන එකක් තිබ්බා. එතකොට කල්පනායි ගොඩක් අය සූපත් වෙන්න. ඊට පස්සේ එහෙම යනකොට පින්වතුනි මම ඉතින් මම නැන්ද බැනගෙන ගියා. එතකොට මගේ මේ කන මගේ නැත්තම් අපිට කවදාකවත් ඇඟක් නැතුව මේ කනක් නැතුව අපිට එහෙම විඥානයක් කොන්ෂස්නස් එකක් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්ද බැයිද? එතකොට අපේ කන මගේ නෙමෙයි කියලා එහෙම Tamanට පොඩි සංඥාවක් වැටීමක් ආවොත් විඥානයත් මගේ වෙයිද? මොකද්ද වෙන්නේ?
ඒක ඉන්ෆරන්ස් වලින් එන්නේ. ඔය හිතන ක්‍රමයක් තියෙනවා සූත්‍රවල මම දැන් රිට්‍රීට් වල ඒක පටන් ගන්නවා පිටුතුනි. මේක අපි දැනගෙන හිටියම් ගොඩාක් මම ඉතින් මෙහෙම හම්බ වෙන්නේ නැහැ. මෙහෙම යනවා යන ගමන් කට්ටිය කියන සූත්‍ර බලන්න කියලා. හැබැයි ඒගොල්ලන් බලන විදිය මේක දන්නේ නැහැ පිටුතුනි. අද යුගයේ අපි කිව්වට මේ පොත ඇරියට මේ පොතේ තියෙන විශ්මිතභාවය මේක එහෙම කියලා දැනුමක් මදි. ඒක තමයි හරි සරලයි කියලා මම බලන්නේ. මේකේ විෂන්ස් තියෙනවා. ඒක තමයි දැන් මම එන්නේ මම එකට එන්නම් පොඩ්ඩ මම දැන් අද වෙන විදියට තේරුම් කරගෙන යන්නේ. කොහොම හරි ඒ නැන්දා හැම බණිනකොට මම අර විදියට මගේ විඥානෙත් මගේ නෙමෙයි. එතකොට නැන්දා කියන ඒ සංඥා ගන්න ඒවා ඒ ඔක්කොම මොකද්ද විඥානේ? ඒතර මගේ නෙමෙයි කියලා එහෙම ගන්න නැතිකොට මගේ රියැක්ෂන් එකක් තියෙද? ඒ රියැක්ෂන් එක අඩු කියන්නේ නැන්ද බැලුවා මේ මොකක්ද උනේ කියලා. බැනන ගියා. ඊට පස්සේ මම අරක එකපාරට ફોකස් වුණා අර කියවලා මෙනි කර හිටපු දේ. එතකොට එදා තමයි පළවෙනි පාරයි අන්තිම පාරයි නැන්ද බැන්නේ. මම දැන් මේ වෙන එකක් කිව්වේ මම දැන් කියන්නම් මේ රටට එන්න ගොඩාක් ඉස්සර ඉන්විටේෂන් එකක් තිබ්බා. හයිද පිට. ඒ කියන්නේ ගොඩාක් ඉස්සර තරුණ හාමුදුරු කෙනෙක් ඇටියට වදිනකොට ඉන්දියාවෙත් තමයි මහත්තයා හම්බුනේ. මම මේ මහත්තයාට කිව්වා රහත් වෙච්ච දවසකට එන්නම් කියලා. ඒක මම සෙල්ලමට කිව්වෙත් නෑ. මම ඇත්තට හිතුණා කවදා හරි මගේ මොකද මේක මොන හරි උපරිම දෙයක් හොඳ පිරිසුදු භාවයක් උපරිම ලැබුණොත් මට නම අවශ්‍ය නෑ. මට දන්නවා තාමත් මම කෙලෙසුත් එක්ක ෆයිට් කර ප්‍රැක්ටිස් කරා. ඉතින් මට ආසුන්නේ බණ කියන්න කාටවත්. මට පොඩි අඩුවක් හරි මගේ දැක්කොත් කොහොම හරි ඔහොම මම ගියා ගමන. ගිහිල්ලා 2012 දී මිනිස්සු අතරට ආවා මේ රටවලට ආවේ නෑ ලංකාවේ. එහෙම සෙනගෙන්න පටන් ගත්තා. එහෙමයි ප්‍රෝග්‍රෑම්ස් පටන් ගත්තේ ලංකාවේ. ඒත් ඊට පස්සේ ආයි බවුන් වඩනවා. ඔහොම ගිහලා 2015 දී මරණයට කිට්ටු වෙන අත්දැකීමක් සිදු වුණා. ඒක දැන් මේ කෛලාශ වල මොකද එහෙ ගොඩක් හිමාලයේ altitude එක හරි high altitude sickness එක කියලා හැදෙනවා ලෙඩක්. ඒක නිතරම හැදෙනවා කට්ටියට. හැබැයි ඇඟ බේරගෙන අපි යනවා. හැබැයි මේ පතාව මට හැදුනා මං ආයි මට මේක පුළුවන් වෙයිද කියලා හිතුන්නේ. ඉතින් මරණයට ලෑස්ති වුණා. එතන විලක් තියෙනවා සමාක් ලොකු විලක්. කට්ටිය කියනවා 97 විල කියලා මන් දන්නේ නැහැ වෙන්නත් ඇති. ඒ විශාල විල ගාව තමයි ඒක නිකන් කාන්තාරයක් වගේ ස්ථානයක්. කිසිම ෆැසිලිටිස් නැහැ. ඒ ස්ථානෙදි තමයි මම ඒ කියන්නේ ලෑස්ති වුණා උදේ පාන්දර 3ට 2ට 3ට විතර 1ට 2ට විතර මම දන්නවා මේ හති හිතන්න හුස්මේ ડોක්ටර් කෙනෙක් ඒගොල්ලන්ගේ ගමේ කෝරේ කියන ගමකින් ડોක්ටර් කෙනෙක් ගෙනා මට ඉන්න බෑ. ඒ කියන්නේ පණ අඩු වෙනවා මේම බූට්ස් තිබ්බ ප්ලේසින් දා ගන්නටත් බෑ. ඉතින් කොහොම හරි මේ පොඩ පණ අඩු වෙනවා අර මේම ගල පණ අදිනවා හුස්ම ගන්න කොච්චර ලෑන්ඩද එහෙම කොච්චර ලෑන්ඩද ඉතින් මම දැනගත්තා. පස්සේ ආයෙවිලා බලන හයි බ්ලඩ් ප්‍රෙෂර් තිබ්බ. ඒගොල්ලන්ගේ ලෝකල් මෙඩිසින් වගේ දුන්නා මට. ඒකත් දීලා බෙලූන් එකක් දුන්නා ඔක්සිජන් කියලා. ඒක නිකන් මම දන්නේ මගේ ඔක්සිජන් ඊට වඩා ඇති එතන. කොහොම හරි බෙලූන් එකත් ළඟ තියාගත්තා. මේව නහය ගහ ගන්න හරි. ඔහොම මම හිටියා. ඉතින් මම දැනගත්තා උදේ වෙනකල් කොහොමද ඉන්නේ මට මිනිත්තු 5-10ක්වත් තව යන්න බෑ එහෙම. එහෙම එතකොට බංගර භාවනා ක්‍රමයක් තියෙනවා අපේ. මරණකොට හරිය විතරක් නෙමෙයි අපි කවුද කියලා බලන භාවනාවක් තියෙනවා. ඒවා දැන් රිට්‍රීට් එකේදී දෙනවා කොහොමද? මොදලාට මට දෙන්න අවස්ථාව දැන් ලැබිලා තියෙනවා. ඉතින් මේවා කිසි ගුරු මුෂ්ටි නැතුව එදා රහතන් වහන්සේලා වඩපු විදි ඒ ධහම මෙනී කරන් ඉන්න සිහිය ධම්මානුපස්සනාව වඩාගෙන ඉන්න ක්‍රමේ මෙහෙම බලාගෙන මම ඉන්නවා මේක මගේ කියලා ගන්න නැතුව රූප වේදනා සංඥා සංකාර ඇටියට. එහෙම බලාගෙන ඉන්නවත් එක්කම තමයි මට කල්පනාවක් ආවා. මට මිනිසුන්ට යහමින් දෙන්න බැරි වුණා. පසුතැවිල්ලක් ආවා. ඒ කියන්නේ කරන්න දෙයක් නෑ මං අනිත් ආත්මේ ඒක දෙන්නම් කියලා දැන් කරන්න දෙයක් නෑ කියලා මගේ හිත හදාගත්තා. කොහොම හරි ඔක දිග කතාවක් පස්සේ මම බේරිලා එකෙන් ආපු හැටි තව වෙන ගොඩක් දේවල් වුණා. ඒක නිකන් මාරයා මාව පස්සෙන් පන්න ගහපු මාස මේ කාලයක්. මම කියනවා කටිට ඔහොම වෙන්නේ මොකද්ද? මැනික් ලං වෙනකොට මහ කටු දැනුත් හාන්ද්‍රෝ වෛරස් එකක් දැන් හොඳයි හයිද බය වෙන්න එපා. කට්ටියටම කියපු ගමන්ම දැන් මම බයයි කවුරු හරි වෛරස් කිව්වා මොකද මාස 4ක් ඉර වෙලා හිටියා. චිකන් ගුන්නිය හැදිලා මාසකින් විතර හොඳයි කියලා ඉතල ආයි හිමාලය ගියා හොඳටම අමාරු වෙලා ආයි දැනගත්තා බෙඩ් රෙස්ට් ඕනේ හොඳ වගේ දැනුණත් රෙස්ට් කරන්න ඕනේ නිත් සත පෙන්න ඕනේ නිදි ගන්න ඕනේ බලෙන් හරි ඉතින් ඕම මේ
කන්න ඕනේ. ගොඩාක් කන්න ඕනේ. මම කෑම අඩු කර කර ඔන්න දැන් කොහමද මම හිතනවා දැන් අද නම් හරිම හොඳයි. ෆුල් ෆිට් එකේ ඉන්නවා. කොහොම හරි හොඳ රෙස්ට් එකයි ගොඩක් දේවල් තියෙනවා. මොකද නැත්ත අටවල රිදිලිය අරම තියෙනවා. එක හරි මේක යන්නේ නැහැ වගේ. හොඳ වෙනවා වගේ තියෙනවා. හැබැයි යන්නේ නැහැ ලෙඩේ. ඒ මේකක් තියෙනවා. කොහොම හරි මේ ඒ වගේ ප්‍රශ්න විඳින්න උනා. ඉතින් මේ ඉතින් කෛලාශ වල අර ඒක විඳලා වහුම කරලා ආවපින්. ඉතින් මේ පාරත් මං කිව්වේ දැන් වෛරස් යරව මේවත් එක්ක මේ පාර වැඩි. අර පුරුදුයි. මේ වගේ බැට කාලා පෙර කාලවලදී හොඳටම පුරුදුයි. පුරුදු හින්දා මේක මේ මොනවාද දන්නවා මොකක් හරි හොඳ දෙයක් තියෙනවා. මං එහෙම බලාපොරොත්තුත් නැහැ. දැන් මේ අමාරුවෙත් මං සොඳින් ඉන්නේ. මොනවද මට හොඳයි කියලා හිතන්න ඕන. දහම් සුවේ තියෙනවනම් ඒක තමයි හොඳම දේ. කොහොම හරි හොමෝම ඇවිල්ලා පස්සේ ඊට පස්සේ 2017 තමයි ඔය රටවල් හැම ඉන්විටේෂන් එකක්ම බාරන ඔහොම ගියේ. ඊට ආයි මම එන්නේ නැතුව ඉන්න වුණා. එන්නේ නැතුව ඉන්න වෙලා කෙනෙක් බවුන් වැඩුවට කොරෝනා හැදුනා නේද? කොරෝනා ආවල ලංකාව. අවුරුදු 7කින් පස්සේ මේ එන්නේ. මේනේ වෙලාවෙත් මම රහත් වෙලා නැහැ. හරිද? හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මට නේචර් එකෙන් හරි සබහ ධර්මයෙන් හරි මොකක් හරි දෙවියන් කියන්න බෑ දේවතාවුන් වහන්සේලා කියලා මට එහෙම කියන්න හරි නෑ මේ වෙලාවේ. හැබැයි කොහොම හරි මොකක් හරි එකකින් එහෙම ඒ වගේ එකකින් එන්කරේජ්මන්ට් එකක් නොවුනොත් මම මේකට අත ගහන්නේ නෑ. එක්ක අර වගේ මරණයට ඇවිල්ලා ඒක දන්නවා ඒක වැඩි. මට මිසුණු මොන හරි දීලා යන්න තිබ්බා. පර්ෆෙක්ට්ම වෙනකල් ඉන්න තිබුණේ නෑ. මම මේක වැඩියෙන් හිටියා. සමාකය ටිකක් දන්නද මට අකමැත්තෙන් වගේ මොන හරි කට්ටියක් සමාට කියලා ඔබවහන්සේ දැන් මම බිසි කියලා කිව්වා මේක බාරක් එක්කෙනෙකුට නෑ ඔබවහන්සේ කැලේට යන්නේ මේ ආවේ කියලා. එහෙම කිව්වා. මම කවුද කියලා කියන්නද නෑ මම කිව්වා ඉතින් මේ මම කැලේ ඕන තරම් හිටියා වැඩි කැලේ හිටියා. ඒක ඇත්ත කැලේ හිමාලයේ වැඩි හිටියා. මේ දැන් මට තේරෙන එක හරි. මේම ආවා කියලා මොකද මමත් ඉස්සර මේක පිළිකුල් කරා. මම කිව්වා කට්ටිය ඔය රුවන්වැලි සෑයේ අර තැන්වල පූජා කරන්නේ කැලේ ෆේල් වෙලා කියලා වගේ අපේ අදහසක් තිබ්බා. ඒ කාලේ එක හරි එකක් නෙමෙයි. හැබැයි එහෙම තිබ්බා. ඉතින් බලන්න මමත් කරනවද? හැබැයි එහෙම නෙමෙයි. කාලයක් කළා ඉඳලා ඒක සුදුසුයි කියලා ගුරුදේවයන් වහන්සේලාත් මට ගොඩක් තරුණ කාලේ කරන්න කියපු ඒවා දැනුයි කරන්නේ. අඩුගානේ SPA වෙන්න ඉස්සලා උන්වහන්සේලා කියපු දේවල් දැන් පොඩ ඔන්න කරනවා. උන්වහන්සේලා ඒක දුන්නා. කාවත් අහන්න එපා කරන දෙයක්. මහානාහිමි මඩිය මහානායක ස්වාමීන් වහන්සේ ඇරෙන්න මහානාහිමි අපවත් වුණාම කිව්වා දැන් උන්වහන්සේ අපවතර උපවාස කරන්න මේ කියලා. මොකද කරන කෙනෙක් පේන්න හිටියේ නැහැ පින්වතුනි. පේන කෙනෙක් හිටියේ නැහැ, ඉන්නේත් නැහැ තාම. ඒ කොළුවට ගන්න ඕනේ තමන්ගේ මරණ මොහොතේ මං කියන්නම් මරණ වෙලාවේ තමන්ට මේ අපිට වෙලා තියෙන එක ගවේෂණය කරන්න. මැරිලා පස්සේ ලෝකේ වැඩි. මේ තියෙන ලෝකේ නෙමෙයි. ඉතින් එතන මෙතන මේ ඒක අවබෝධ කරන් කරේ නැත්තම් අපි හොඳයි කියලා බලලා හරි පුච්චලා දානවා. එතන යාට තව ලොකු දෙයක් ෆේස් කරන්න තියෙනවා. ඕවා දැනගෙන තමයි මේ මනුලව එදා මේ මොනවාද ශිෂ්ටාචාරවල හොඳට දැනුමක් තිබ්බා. හොඳට ප්‍රිපෙයාර් කරා. වයස අනේකටයි මරණයටයි ඒවට ප්‍රිපෙයාර් කරා මිනිසුන්. ඒ දැනුම නැතුව අපි අද අසරණ වෙනවා. මොකද මහා ලොකු කරුණාවක් නැහැ පින්වතුනි මේ පැත්තෙන් භෞතික විදියට දියුණු කරන් යන පිරිසට. ඒ කියන්නේ මේ මැරිලා ඔක්කොම ඉවරයි කියන මතයකින් තමයි මේ ඉන්නකන් ජොලි කරපන් කියන එක මේකකින් තමයි යන්නේ. ඉතින් මොකද හැබැයි අපි අසරණ වෙනවා. පරාත්තකාමීව එහෙම ආපු උත්තරමෝ නෑ. එහෙම එන කෙනෙක් අපි අම්මයි තාත්තා වුණත් අපි අම්මයි තාත්තා වුණත් මේ භවයේ අම්මයි තාත්තයි. ඊළඟ භවයක අම්මා මේ ඊළඟ ආත්මයටත් අපිට පිහිට වෙලා යන එහෙම බුදුවරයෙක් විතරයි එහෙම පහළ වෙන්නේ. බුදුවරයෙක් බොරු කියනවාද? නෑ පින්වතුනි. එතන ඒ අනුව අපේ ගමනක් මෙහෙම හරි ගස්සගත්තේ නැත්තම් අපි අසරණ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම අපිට කරුණාවෙන් කවුරු ප්‍රඥාවන්ත කෙනෙක් ලෝකේ මුණ ගැහෙනවා කියන එක හරි දුර්ලභයි. ඒක දුර්ලභයි. ඒක ලැබෙන්නේ නැහැ. තමන්ව ගොඩෙන්නේ නැතුව අනුත්යවත් ගොඩ ගන්නවා කියන එක ඒක ප්‍රායෝගික ක්‍රමයක් නෙමෙයි. ඉතින් කලකින් මේ බුදුවරයෙක් පහළ වෙච්ච උපදේශ ටික අපිට වටිනවා.